ආයිබෝන් සුබ දවසක් හැම දිනාටම. ඉතින් ගොඩ කාලෙකින් ට්‍රේඩින් සම්බන්ධ වීඩියෝ එකක් අරගෙන ආවා. එතකොට අද මම කතා කරන්න හිතුවේ ටෙක්නිකල් ඇනලිසිස් ගැන. එතකොට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන කෙනෙක් ට්‍රේඩින් කරන්න ගිහිල්ලා වැරදි අවබෝධයකින් වැරදි පාරේ ගිහින් අතේ තියෙන මුදල් ටික නැති කරගන්න එක නවත්තන්න මට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. එතකොට දැන් ඔයා අලුතෙන් ට්‍රේඩින් පටන් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටම ට්‍රේඩින් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට දැනටම ඔයා ට්‍රේඩින් කරන කෙනෙක් නම් ඔයා ගොඩක් දේවල් ඉගෙනගෙන ඇතිනේ. එතකොට පිටරට YouTube channel වල තියෙන වීඩියෝස් බලලා ඇති. ඒ වගේම ලංකාවේ අය කෙනුත් ඔයා සල්ලි ගෙවලත් ඉගෙනගෙන ඇතිනේ. හැබැයි ඔයා තාමත් ලොස් වෙනවා ඇති. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා කරන්නේ කලින් උගන්නපු කෝස් එක කරපු කෙනා ඒ කෙනාට හිතින් බැනලා තව අලුතෙන් උගන්නන කෝස් එකකට යනවා. හරි. ඕකනේ වෙන්නේ. එතකොට අලුත් කෝස් එක කරන කෙනාගේ ප්‍රොෆිට් කාඩ් දැකලා සල්ලි පෙන්නන මාකරින් දැකලා ඒ දේවල් දැකලා තමයි ඔයා එතනට යන්නේ. හරිද? එතකොට සමහර කෝස් කරන අය ඉන්නවා ලංකාවේ ඒ කියන්නේ එයා තමයි හරිම දේ උගන්වන්නේ. ලංකාවේ අනිත් ට්‍රේඩින් සම්බන්ධ දේවල් උගන්වන්නේ හැමෝම උගන්වන්නේ බොරු. මම තමයි ඇත්ත උගන්වන්නේ කියලා මාකටිං කරන පුද්ගලයොත් මම දැකලා තියෙනවා. එතකොට මම මේ කියන කාරණාව forex trading වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි. මේක crypto trading වලටත් අදාළයි. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන මේ සබ්ජෙක්ට් එක උගන්වන ගුරුවරු ගොඩක් ලංකාවේ ඉන්නවා. එතකොට මේ ගුරුවරු කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් තමයි ඇත්ත ඇති සැටියෙන් මිනිසුන්ට උගන්වන ගුරුවරු. එතකොට මේගොල්ලෝ මේ මාකට් එකේ ස්වභාවය ගැන ඇත්තම පැහැදිලි කරනවා. හරි. අනිත් කොටස තමයි ප්‍රායෝගිකව කරන්න බැරි දේවල් ටිකක් කරන්න පුළුවන් කියලා පෙන්නලා මාකටිං එකක් ගහලා මිනිසුන්ගේ සල්ලි කඩා ගන්න සෙට් එක. හරිද? එතකොට තව සෙට් එකක් ඉන්නවා මෙන්න මෙහෙමයි මගේ වින් රේට් එක මෙහෙමයි 100%යි මේක ලොස් වෙන්නේ නැහැ මේ ඩ්‍රෝ ඩවුන් නැහැ මේම මාර දේවල් ටිකක් කියනවා. එතකොට සල්ලි කොල ටිකකුත් පෙන්නනවා. හරි? එහෙම කරන සෙට් එක දැන් ඔය forex trading වලත් තියෙනවා ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලත් තියෙනවා. එතකොට ක්‍රිප්ටෝ කරන කට්ටිය forex trading කරන කට්ටියත් එක්ක තරහයි. forex කරන කට්ටිය ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන කට්ටියත් එක්ක තරහයි. මොකද Tamanට මම මේ කියන්නේ අර ethical නැති විදිහට උගන්වන ගුරුවරු ගැන අනිත් වැදගත් විදිහට ඇත්ත මිනිසුන්ට උගන්වන ගුරුවරු ගැන නෙමෙයි. හරි? එතකොට දැන් මම දැකලා තියෙනවා මේ forex market එක ගැන ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන කට්ටිය කියන කතාවක් තියෙනවා. forex trading කරද්දි මේ ඔයගොල්ලෝ කරන්නේ ඇත්ත ට්‍රේඩින් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ gold buy කරනකොට ඔයගොල්ලෝ ඇත්තටම gold buy කරනවද? එහෙම කියලා කියනවා. ක්‍රිප්ටෝ නම් එහෙම නෙමෙයි. ක්‍රිප්ටෝ කොහොමත් මේක ඉන්ටර්නෙට් එකේ තියෙන එකනේ. එහෙම කියලා කතන්දර ටිකක් කියන. එතකොට එහෙම කියනකොට ඇත්තටම මේ මාකට් එකේ මොකද්ද වෙන්නේ කියලා බේසික් එකවත් දන්න මනුස්සෙක් මේ වගේ කතාවක් කියන්නේ නැහැ. එතකොට රත්තරන් අපි ඇත්තටම ගෝල්ඩ් සල්ලි දීලා ගන්නෙ කොහොමද? ඒ කියන්නේ අවුන්ස් එක මිල කොහොමද? එතකොට සාමාන්‍ය මිනිස්සෙක්ට රත්තරන් අවුන්සයක් ගන්න කොච්චර ඩොලර්ස් තියෙන්න ඕනේද? එතකොට බ්‍රෝකර් කෙනෙක් කරා අපි ට්‍රේඩ් කරද්දී අපිට ඒක ලිවරේජ් එක හරහා ඒ දේවල් අපිට ඒ අඩුවට ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අන්නේ දේවල් ටික ගැන සාමාන්‍ය අවබෝධයක්වත් නැති මිනිස්සෙක් තමයි මේ වගේ කතාවක් කියන්නේ. එතකොට ඇත්තටම දැන් forex trading කරද්දී බ්‍රෝකර් කෙනෙක් කරා ට්‍රේඩ් කරද්දී ගෝල්ඩ් අපි සල්ලි දීලා ගන්නේ නෑ ඇත්තටම. ඉතින් ඕක සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන මිනිස්සෙක් ඒක දන්නවා. මොකද අපි ඒකට කියන්නේ CFD කියලා. contract for difference කියන එක තමයි කියන්නේ. එතකොට මිලෙහි වෙනසට තමයි එතනදී ට්‍රේඩ් කරන්න සල්ලි දීලා ගන්න. හරි. එතකොට තව ඉන්නවා forex trading කරන කට්ටිය ක්‍රිප්ටෝ වලට බයිනවා. කොහොම තියෙනවා. හැබැයි දැන් අපි රිස්ක් එක බැලුවොත් එහෙම මේ දෙකේම රිස්ක් එකක් තියෙනවා. හරියට දැනගෙන කරොත් හරි විදියට කරොත් දෙකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන්. හැබැයි කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම වැඩිපුරම රිස්ක් එක තියෙන්නේ මොකේද කියලා forex වලද එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කොයින් එකක ඉන්වෙස්ට් කරන එකේද කියලා මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න දැන් අර කලින් ලුනා කොයින් එකට වෙච්චදී. එතකොට ඒ වගේ කොයින් එකකට ආයෝජනය කරලා දීර්ඝ කාලීනව හෝල්ඩ් කරගෙන ඉද්දී ඒ කොයින් එක ඒ ප්‍රොජෙක්ට් එක කඩාගෙන වැටුණොත් ඒක ඩිලිස්ට් වෙලා ගියොත් එහෙම ඔයාගේ සල්ලි ටික නැති වෙනවනේ.
හැබැයි ෆොරෙක්ස් මාකට් එකේ ඔයා ගෝල්ඩ් මාකට් එකේ ට්‍රේඩ් එකක් ස්විං ට්‍රේඩ් එකක් විදිහට ඔයා ලොන් ටර්ම් හෝල්ඩ් කරන් ඉන්නවනම් ඔයාට කවදාවත් ඒ සල්ලි නැති වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි සරලම උදාහරණය. එතනින් එහාට කියන්න දෙයක් නැහැ නේ. හරි. ඉතින් අර කෙනාගේ මාකටින් වලට රැවටිලා ඒ කෙනා කටවුල් කර කර කියන සුරංගනා කතාවලට අහුවෙලා දැන් ඔයා හිතනවා හරි. දැන් මට බය වෙන්න දෙයක් නැහැ. මම දැන් හරිම කෙනා ගාවට තමයි ඇවිල්ලා ඉන්නේ. හිත ඉඳන් මට මේ කෙනාගෙන් ඉගෙනගෙන මාකට් එක හරියටම හැරෙන තැන කියවන්න පුළුවන් කියලා දැන් ඔයා මාර කොන්ෆිඩන්ස් එකේ ඉන්නවා. හරි. ඔන්න ඊට පස්සේ සල්ලි ගෙවලා ඔයා කෝස් එක කරනවා. එතකොට කෝස් එක කරලා ඔන්න ට්‍රේඩ් කරලා බලනකොට ඒත් කලින් වගේම තමයි ඔයා ලොස්. හැබැයි මේ කෝස් එක කරන කෙනා ඔයා මේ කෝස් එකට ජොයින් වෙන්න කලින් ඔයාට කිව්වේ මේක පොඩි ගාණක් ඩිපොසිට් කරලා අන්ලිමිටඩ් සල්ලි හොයන්න පුළුවන්, මේක ලොස් වෙන්නේ නැහැ, මේකේ වින් රේට් එක 100ට 100යි. මෙන්න මේ වගේ කතානේ ඔයාට කිව්වේ. ඔයා පොඩ්ඩක් මෙන්න මේ සරල දේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි උදාහරණයකට ගමු. ඔයා හිතන්න ඔයාට මොකක් හරි සයිට් එකක අපි ට්‍රේඩින් වලම ගමුකෝ. ට්‍රේඩින් වල සයිට් එකක ඔයාට බග් එකක් හම්බ වෙනවා. මොකක් හරි ඒ සයිට් එකේ තියෙන දුර්වල පොයින්ට් එකක්. ඒතකොට ඒ පොයින්ට් එකෙන් ඔයාට දවසට ඩොලර් අපි කියමුකෝ ඩොලර් 1000ක් දවසට හොයන්න පුළුවන්. ඒ බග් එකේ ඉඳලා. එතකොට ඔයා කරන්නේ ඔයාට එච්චරටම 100%ක් දැන් මෙතන එතන ඇකියුරේට් එක තියෙනවනේ 100%ක් ඔයාට මෙතන ඩොලර් 1000ක් දවසට එනවනේ. එතකොට ඔයා ඔය සිස්ටම් එක තව කාට හරි කියනවද? හරි. ඒ වගේ අවස්ථාවක් හම්බුනොත් එහෙම chance එකක් හම්බුනොත් ඒක එළියට දෙනවද? එහෙම නැත්නම් Taman සල්ලි හොයනවද ඒකෙන් අනිත් අයට කියන්නේ නැතුව සේප් එකේ. ඈ ඔයා පොඩ්ඩක් ඔයාට සාපේක්ෂව හිතලා බලන්න ඔයා මොකද්ද කරන්න කියලා. එහෙම 100%ක් සිස්ටම් එකක් තියෙනවනම්. ඇත්ත කතාව කවුරුත් එහෙම 100%ක් සල්ලි හොයන්න පුළුවන් විදිහක් මේ ලෝකේ තියෙනවනම් ඒක තව කෙනෙක්ට කියලා දෙන්නේ නැහැ. ඕක තමයි ඇත්ත කතාව. හරි. අපි දැන් කාරණාවට එමු. අපි කතා කරන්නේ ටෙක්නිකල් ඇනලිසිස් ගැන. එතකොට මේ ටෙක්නිකල් ඇනලිසිස් වලදී ලෝකේ concept බර ගානක් හැදිලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙන ඒවා නම් support and resistance කියනවා. SMC, ICT, indicators මේ හැම එකම අයිති වෙන්නේ ටෙක්නිකල් ඇනලිසිස් වලට. හරි. එතකොට තව footprint කියලා තියෙනවා. එතකොට මම කියන්නේ මේවා කරන්න එපා කියලා නෙමෙයි. මමත් මේවා යූස් කරනවා. හරි. හැබැයි ඇත්ත දැනගෙන. ඒක තමයි ප්‍රධානම කාරණාව. එතකොට මේ කියන හැම ටෙක්නිකල් ඇනලිසිස් වලදී යූස් කරන මේ හැම concept එකක්ම මේ හැම ඉන්ඩිකේටර් එකක්ම හදලා තියෙන්නේ අපි වගේම මිනිස්සු. හරි. එතකොට මේව හදලා තියෙන්නේ ලොස් වෙන්න තියෙන ප්‍රවණතාවය සම්භාවිතාව අඩු කරගන්න තමයි මේවා හදලා තියෙන්නේ. හරි. එතකොට මම සරල උදාහරණයක් ඔයාලට කියන්නම්. මේක අපි ඉන්ඩිකේටර් එකක් විදිහට බලමුකෝ. ඉන්ඩිකේටර් එකක් විදිහට අපි RSI කියන ඉන්ඩිකේටර් එක ගත්තම ඔයගොල්ලෝ දන්නවා මේකේ අපිට ලෙවල් සජෙස්ට් කරගන්න පුළුවන්. අපි ඒකෙදි අපි 30යි 70යි කියන ලෙවල්ස් දෙක දාගත්තා කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කරන්නේ 30 කියන ලෙවල් එකට මාකට් එක ඒකේ ඉන්ඩිකේටර් එකේ පෙන්නනකොට ඔයා බයි එකක් ගන්නවා. 70 කියන ලෙවල් එක හරිය එතනින් උඩට හරිය ආපුවම ඔයා සෙල් එකක් ගන්නවා. හැබැයි ඔයා 50 කියන ලෙවල් එකෙන් බයි එකක් හෝ සෙල් එකක් ගන්න යන්නේ නැහැ මැද්දේ තියෙද්දි. ඒකට හේතුව මොකක්ද? ඔයා එහෙම කරන්නේ නැත්තේ මාකට් එක ගොඩක්ම පල්ලෙහාට ආවට පස්සේ උඩට එන්න තියෙන සම්භාවිතාව වැඩි. මාකට් එක ගොඩක්ම උඩට ගියාට පස්සේ අර ඉන්ඩිකේටර් එක පෙන්නන්නේ ඇවරේජ් එකක් විදිහට ඒ රේන්ජ් එකට මාකට් එක ටච් කරාට පස්සේ එතනින් ඩ්‍රොප් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි කියන එක මිසක් මාකට් එක පල්ලෙහාට එනවා කියන එක නෙමෙයි. හරිද? 70ද 80ද 90ද කොච්චර උඩට ගියත් මාකට් එක තවත් උඩට යන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඒක යන්න පුළුවන්. මෙතන තියෙන සම්භාවිතාව. හරි. එතකොට මේ කියන හැම ක්‍රමයක්ම හැම concept එකක්ම හදලා තියෙන්නේ අපි වගේ මිනිස්සු, අපි වගේ ට්‍රේඩ් කරන කට්ටිය. ඔයාටත් පුළුවන් ඔයාගේ නමින් මොකක් හරි concept එකක් හදන්න. එතකොට මේ SMC කියයි, අපි ICT කියයි, footprints කියයි. මේ footprint වලත් තියෙන්නේ සාමාන්‍ය දෙයක් තමයි. හැබැයි දැන් අපේ කට්ටිය මේ හිතාගෙන ඉන්නවා මේ අනිත් ඔක්කොම බොරු footprint තමයි ඇත්ත කියලා. හරිද? හැබැයි ඇත්තම කතාව ඒකත් මේ වගේම එක දෙයක් විතරයි. ඒ එන data එහෙම කරන්න පුළුවන් නම් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙම ප්‍රොෆිට් කරනවා. ඒක නිකන් අර ඒ කියන්නේ මේ platform එකේ බග් එකක් වගේ නේ. එහෙම data බලලා ඔයාලට order book එක බලලා 100%ක් ඔයාලට එකකින් එහෙම
ප්‍රොෆිට් කරන්න පුළුවන් නම් ඒක ඒ එක්ස්චේන්ජස් ඔක්කොම ටික බංකොලොත් වෙලායි. එහෙම ඩේටා ටික ඔයාලට දෙනවනම් එහෙම කොහෙවත් ඔයාලට ඩේටා ගන්න බෑ. ඒ පෙන්වන ඩේටා 100%ක් හරි ඇත්ත ඒවා නෙමෙයි. එහෙම ඒක බලලා 100%ක් ට්‍රීට් කරන්න බෑ. ඔයාගේ මේ දැන් අපි මිනිස්සු ටෙක්නොලොජි ගැන දන්නේ ටිකයි. අර කවුරු හරි කෙනෙක් කියන දෙයක් අහලා එහෙම නැත්නම් YouTube එකේ තියෙන දෙයක් දැකලා ඒක තමයි කතා කරන්නේ. ඔතනින් එහාටත් තව තියෙනවා මේ ලෝකේ ට්‍රීට් කරන සිස්ටම්ස්. චුට්ටක් හොයලා බලන්නකෝ. හයි ෆ්‍රීකවෙන්සි ට්‍රේඩින් කියන්නේ මොනවද? ඒවට යූස් කරන්නේ මොන වගේ ටෙක්නොලොජිද? මෙටා ට්‍රේඩ් එකේ කරන්නේ ඒවා. ඒකේ ස්පීඩ් එක මදි. එතකොට ඒකට DMA ඕනේ. ඩිරෙක්ට් මාකට් ඇක්සස්. ෆික්ස් API එකක් ඕනේ. හරි. එතකොට ඒ වගේ ඩේටා සෙන්ටර් කොහොමද තියෙන්නේ කියලා ඒ ස්පීඩ් ඒව ඔක්කොම බලපානවා. ඔය ගොඩක් දේවල් තියෙනවා. මේ ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ අපි ඔය නිකන් ස්කැල්ප් කරන ඒවා. ඒව විතරක්ම නෙමෙයි ලෝකේ තව කන්සෙප්ට් තියෙනවා ගොඩක්. මේ ටිකක් හොයලා බලන්න ආබිට්‍රාජ් කරනවා කියන්නේ මොකක්ද? ප්‍රයිස් ආබිට්‍රාජ්, ලේටන්සි ආබිට්‍රාජ් කරනවා කියන්නේ මොනවද? එතකොට ඒවා රිටේල් බ්‍රෝකරේජ් වල ඒවා මේ කරන්න දෙන්නේ නැහැ සමහර ඒවා තහනම්. ඉතින් සමහර ඒ කියන්නේ මේ ලෝකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරි. එතකොට මම කියන්නේ මේ ටෙක්නිකල් ඇනලිසිස් කියන එක යූස් කරන්න එපා කියලා නෙමෙයි. මේක දැනගෙන යූස් කරන්න කියලා. හරි. එතකොට අපේ කට්ටිය ඒ කියන්නේ මොකක් හරි concept එකක් ආගේ හරි මොකක් හරි එකක් දැක්කම ඒක අදහනවා. එයා හිතන්නේ මාකට් එක දුවන්නේ මෙන්න මේකට. එතකොට ඇත්ත දැනගෙන අපි මේක භාවිතාවට ගත්තොත් අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්. ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් කරන්න බැරි කමක් නැහැ. හැබැයි අර මාකට් කරන විදිහට මේ ඩොලර් 10ක් 20ක් දාගෙන නම් මේ එහෙම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන්න බෑ. ඔය කියන විදිහට account double කරන්න ඒව නම් කරන්න බෑ. ඒ මාකටිං යන ඒවට නම් රැවටෙන්න එපා. ට්‍රේඩින් වලදී අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි 90%ක්ම සයිකොලොජි එක සහ හොඳ මානසික තත්ත්වයක් සහ රිස්ක් මැනේජ්මන්ට් එක. ඔයාගේ ඩිපොසිට් කරපු බැලන්ස් එක ඔයා ආරක්ෂා කරගන්න එක තමයි ප්‍රධානම දේ. හරි. එතකොට සාමාන්‍ය දේවල් ටික කියන අපි දැන් මේ ටෙක්නිකල් ඇනලිසිස් අපි භාවිතා කරන්නේ අපි පිස්සෙක් වගේ මාකට් එකට එකපාරට ට්‍රේඩ් එකකට එන්න වෙන්න බෑනේ. එතකොට ඒකට තමයි අපි මේ රූල් ටිකක් දාගන්න. මේක සම්භාවිතාව ලොස් වෙන්න තියෙන සම්භාවිතාව අඩු කරගෙන ප්‍රොෆිට් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි කරගෙන අපි යම්කිසි ක්‍රමවේදයක් ඇතුව මාකට් එකට එන්ටර් වෙන්න තමයි අපි මේ ටෙක්නිකල් ඇනලිසිස් කියන යූස් කරන්නේ. එතකොට එතන වෙන දෙයක් නැහැ. ප්‍රධානම දේ රිස්ක් මැනේජ්මන්ට් සහ සයිකොලොජි කියන එක. එතකොට මාළු දෙයක් මම කියන්නේ මේකෙදි කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයාගේ account balance එකෙන් ඔයා අඩුම 100%ක් ට්‍රේඩ් එකකට රිස්ක් කරන්න. ඊට වැඩිය රිස්ක් කරන්න යන්න එපා. එතකොට ඔයා මේ ඩොලර් 20ක් 30ක් දාගෙන 100%ක් රිස්ක් කරන්න බෑනේ. එහෙම තියෙනවනේ ඇත්තටම මම කියන්නේ ඔය ඩොලර් 10ක් 20ක් ණය වෙලා හරි ජොබ් පැත්තක දාලා ඔය ඔක්කොම අයින් කරලා මේ ට්‍රේඩ් වලටම එන්න ඉන්නවනම් කවුරු හරි ඒව කරන්න එපා. ඔය ඩොලර් 10 20 දාන එක කොත්තුවක් ගන්න ඒ සල්ලි වලින් මේ ඇත්තටම ට්‍රේඩ් කරන්න එපා. එහෙම ට්‍රේඩ් කරන්න බෑ. මේකේ ට්‍රේඩ් කරන්න නම් ඔයාගේ අතේ සල්ලි තියෙන්න ඕන. ඔයාගේ මානසික නිදහස තමයි පළවෙනි දේ. ඔයා හෙට කන්නේ බොන්නේ කොහොමද මේ සල්ලි වලින් හෙට කන්න බලාගෙන ප්‍රොෆිට් එකෙන් කන්න බලාගෙන ඔයා මේකට සල්ලි දාලා අතේ තියෙන සල්ලි ඔක්කොම දාලා ඉවලා ට්‍රේඩ් කරොත් එimhe ඔයාගේ මානසික තත්ත්වය ගොඩක්ම ඩවුන් වෙලා තමයි තියෙන්නේ. එතකොට ඔයාට ට්‍රේඩ් කරගන්න බෑ. ඔයා ගොඩක්ම ලොස් වෙනවා එතකොට. සයිකොලොජි තමයි පළවෙනිම දේ. එතකොට ඔයා ජොබ් එකක් කරන ගමන් ඔයාගේ ඉතුරු කරපු යම්කිසි මුදලක් තියෙනවා. මේ මුදලෙන් යම්කිසි කොටසක් මේකට ආයෝජනය කරලා ඔයා හරියට සිස්ටම් එකක් හදාගෙන ඩිමෝ එකේ ට්‍රේඩ් කරලා ඒ ටික ඔයාගේ සිස්ටම් එක හරියට වැඩ කරනවද කොහොමද ඒ ටික බලලා අඩුපාඩු හදාගෙන රියල් එකට යන්න. රියල් එකට ගිහිල්ලා අර ප්‍රධානම දේ අරක. ඔයාගේ රූල්ස් ටිකක් ඔයා දාගන්න ඕන. ඔයා හරියට හදාගන්න. මම මෙන්න මේ රූල් ටික අනුව තමයි මාකට් එකට එන්ටර් වෙන්නේ. මේ විදිහට මාකට් එකේ මට ඕන විදිහට මේ දේවල් ටික හැදිලා නැත්නම් මම මාකට් එකට එන්ටර් වෙන්නේ නැහැ. හරිම සරලයි. මම ට්‍රේඩ් එක ගන්න මෙන්න මේ ක්‍රයිටීරියාස් ටික තිබ්බොත් එතකොට මම ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක දාන්නේ මෙන්න මේ රූල් ටික අනුව මගේ TP එක දාන්නේ මෙන්න මේ රූල් වලට අනුව එතකොට මම මේ ට්‍රේඩ් එකට මැද්දෙන් එන්ට වෙන්නේ යම්කිසි අවස්ථාවක කියන්නේ FOMO තියෙනවනේ ගොඩක් කට්ටියට. එතකොට එහෙම මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගෙන ඔයාගේ රිස්ක් මැනේජ්මන්ට් එකත් හොඳට තියාගෙන සාමාන්‍ය account balance එකේ 100ට එකක් වගේ මම කියන්නේ මේ ඩොලර් 100ක් ඩොලර් 200ක් 100ක් වගේ පොඩි ගාණක් තියෙද්දි ඔයා 100ට එකක් රිස්ක් කරන මනුස්සයා ඔයා 1000ක් ඩොලර් 1000ක් වගේ දානවා නම් ඒක 100ට එක නෙමෙයි තව ඒකෙනුත් භාගයක් රිස්ක් කරන්න 100.5. එතකොට ඔයාගේ ගොඩක්ම රිස්ක් එක අඩු වෙනවා. කියන්නේ ගොඩක් අයට වෙන දේ තමයි ට්‍රේඩ් එක දෙකට දෙක තුනක් ලොස් යනවා. ලොස් වෙන එක සාමාන්‍ය දෙයක් නේ. මාකට් එක 100% ඇනලයිස් කරන්න මේ ලෝකෙ කිසිම జగතෙක් නැහැ.
එතකොට එක දිගට ලොසස් දෙක තුනක් යද්දි මොකද ඔයා කරන්නේ? ඒ ලොස් එක කවර් කරන්න ලොකු ගාණක් එක ට්‍රේඩ් එකකට රිස්ක් කරනවා. එතකොට ඔයාට හරි ප්‍රොෆිට් කරන්න පුළුවන් අවස්ථාවේදී ඔයාට ඔන්න දැන් ගන්න අවස්ථාවක් මාකට් එක ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔයාට බැලන්ස් එක නැහැ. ඕක තමයි වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ කියන දේවල් ටික පිළිපදින්න ඔයාට ලොකු දෙයක් කරගන්න පුළුවන්.